ඉතින් අද අපි රෝඩ් ට්‍රිප් එකක් යන්න තමයි හදන්නේ. ටිකක් ලොකු රෝඩ් ට්‍රිප් එකක්. මයිල්ස් 3500ක් 4000ක් විතර තියෙන රෝඩ් ට්‍රිප් එකක්. මේක අපි පටන් ගන්න ෆ්ලොරිඩා වලින්, නෝර්ත් ෆ්ලොරිඩා වලින් එක්සැක්ට්ලි. එතන ඉඳන් අපි පළවෙනි අපේ ස්ට්‍රෙච් එක තියෙන්නේ ෆ්ලොරිඩා ඉඳන් වොෂින්ටන් DC වෙනකන්. අපි DC වලට ගියාට අපි DC වල ඉඳන් විනාඩි 15ක් විතර කලින් වර්ජීනියා වල ඇත්තටම DC බෝඩ් එකේ තියෙන හොටෙල් එක තමයි අපි නැවතුනේ. මේකේ කිචන් එකත් එක්කම තිබ්බ හොටෙල් එකක් හින්දා අපි ගත්තේ. මොකද අපිට මොන හරි කෑම හරි මොන හරි ප්‍රිපෙයාර් කරගන්න ඕන වුණොත් අපිට ඒක කරගන්න පුළුවන් හින්දා. අනික එක තමයි අපි ගියේ මෙමෝරියල් වීකෙන්ඩ් එකේ. ඒක නිසා DC වලත් හොටෙල්ස් අවైలබල් තිබෙත් නැහැ. මොකද මේ ගොඩක් DC මේ US කැපිටල් එක නිසා DC වල ගොඩක් මෙමෝරියල් ඩේ එකට ඇක්ටිවිටීස්, ෆන්ක්ෂන්ස්, පෙරේඩ්ස් වගේ දේවල් arrange වෙලා තිබ්බා. අපි අපේ වෙහිකල් එක හොටෙල් එකේ තියලා අපි ඌබර් එකක් අරගෙන තමයි සිටි එකට ආවේ. මොකද DC වලට අපිත් ෆස්ට් ටයිම් ආවේ. පාකින් ප්‍රශ්නක් තියෙන්න පුළුවන්. අනික එක සිටි ලිමිට් එක ගොඩක් ක්‍රවුඩඩ්. මුලින්ම බලන්න ආවේ US Capitol building එක. ඉතින් US Capitol building එක නම් හැමෝටම යන්න පුළුවන්. ඇතුළට නෙවෙයි. ඒක premises වලට යන්න පුළුවන්. ඒකේ ගෙනියන්න ඕනේ නැති දේවල් ඉස්සරහා දාලා තියෙනවා. ඒවත් අපි බලලා ඊට පස්සේ අපි Capitol building එකේ premises වලට ආවා. ඊළඟට බලන්න යන්නේ National Archives Museum එක. ඉතින් මේ Capitol building එක ළඟ ඉඳන් National Archives Museum එක ළඟට සාමාන්‍යයෙන් ඇවිදගෙන යන්න විනාඩි 10ක් විතර යනවා. ඇමරිකාවේ හිස්ටරි එකේ වැදගත්ම ඩොකියුමන්ට්ස් තුනක් වෙන Declaration of Independence, the Constitution, ඒ වගේම the Bill of Rights කියන ඔරිජිනල් ඩොකියුමන්ට්ස් තුනම තියෙන්නේ මේ National Archives Museum එකේ. National Archives Museum එකේ entrance එක free. හැබැයි ඔයාලට line එකකින් නැතුව ඇතුළට යන්න ඕන නම් පොඩි ගානකට ටිකට් එකක් ගන්නත් පුළුවන්. අපි ඇතුළට එන්න වෙලා මේ main hall එකට ආවා. ඉතින් මේ main hall එකේ තමයි තියෙන්නේ Declaration of Independence, ඒ වගේම මම අර කලින් කියපු documents තුනම තියෙන මෙතන. ඒ වගේම තමයි ඒක තව කියවන්නත් තව ඒකෙම details දාපු sections උත් තියෙනවා. ඔයගොල්ලන්ට මේ shots වලින් පේන්නේ මේ Declaration of Independence original document එක. මෙතන සෙනග වැඩි නිසා මට ඔරිජිනල් ඩොකියුමන්ට්ස් වල වීඩියෝස් ටිකක් ගන්න අමාරු වුණා. හැබැයි කොහොම හරි ගත්තා. ඒ වගේ මෙතන ලොකු security එකකුත් දීලා තියෙනවා. කිසිම කෙනෙක්ට මේ glass එකක්වත් මේ කිසිම panel එකක්වත් අල්ලන්න දෙන්නේ නැහැ. National Archives Museum එකෙන් පස්සේ අපි දැන් යන්නේ White House එක බලන්න. ඉතින් White House එක ළඟට මෙතන ඉඳන් සාමාන්‍යයෙන් විනාඩි 10ක් විතර ඇවිදගෙන යන්න ඕනේ.
මේක පබ්ලික් ට්‍රන්ස්පොටේෂන් තියෙනවා හැබැයි ඇවිදගෙන යන්නත් පුළුවන් ගොඩක් කර ටුවරිස්ලට හදපු සිටිය එකක් නිසා ගොඩක් බලන්න දේවලුත් මේ පාර යන ගමන් තිබ්බ නිසා අපි කිසිම ට්‍රන්ස්පොටේෂන් එකක්වත් ඌබ එකක්වත් අපි ගත්තන අපි ඇවිදගෙනම තමයි ගියේ යන අතරමගත් ගොඩක් ලස්සන පාක් සේම අපිට හම්බුණා. අපි ඊළඟට බලන්න යන්නේ වොෂින්ටන් මොනියුමන්ට් එක. ඉතින් වයිට් හවුස් එක ළඟ ඉඳන් වොෂින්ටන් මොනියුමන්ට් එකට සාමාන්‍යයෙන් විනාඩි 10ක විතර දුරක් තමයි තියෙන්නේ ඇවිදගෙන යන්න. ඉතින් මේ හැම තැනක්ම ළඟ පිහිටලා තියෙන නිසා හරිම ලේසියෙන් මේ හැම තැනකටම ඇවිදගෙන යන්න පුළුවන්. වොෂින්ටන් එනවා නම් හොඳම දේ තමයි කලින්ම ප්ලෑන් කරලා එන එක. ඉතින් මේ යන හැම තැනක්ම පටන් ගන්න කොතනින්ද ඉවර වෙන්නේ කොතනින්ද කියලා පොඩි ප්ලෑන් එකක් හදාගත්තා නම් හරිම ලේසියෙන් මේ හැම ලොකේෂන් එකක්ම එකම දවසකදී බලලා ඉවර කරන්නත් පුළුවන්. අපි අද වොෂින්ටන් වල ඉඳලා අපි හෙට යන්න පිටත් වෙනවා නිව්යෝක් වලට. ඉතින් අපි නිව්යෝක් යන වීඩියෝ එකෙන් හම්බෙමු.